පසුපසම ආවා ඔබිරුව සොයා අනන්තින් පියවා ඇවිතින් තරු කුමරා පැටලෙන්නේ ඔබෙරුව සොයා කී පහරින් සමුගත්තේ මගේ පන රැක දෙන්නයි ඔයා ඉපදින්නේ නැවතත් මා වශයෙන් ඔබේ ආදරේ කවදාවත් ඉදනේ තෙන් කඳුලින් වෙන්වන්නේ You are my destiny, 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 baby. Yeah. You are my destiny, 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 baby. Yeah. අනන්තින් පියවා ඇවිතින් තරු කුමරා අනන්තින් පියවා ඇවිතින් තරු කුමරා ඒ ආත්මයේදී අපි වෙන්නුණත් පසුපසම ආවා ඔබිරුව සොයා අනන්තින් පියවා ඇවිතින් තරු කුමරා තරු කුමරා ඔයා නිසා නෙවෙයි. දැන් ඉතින් ඔය ගැන වැඩි හිතන්නේ නැතුව පොඩ්ඩක් කොහොම ඉන්නවද? බෙහෙත් කරන්න. ඔයාට වෙලාව තියෙනවා නම් අපි පොඩ්ඩක් කතා කරමුද? පොඩි වෙලාවක් බැහැ. මට ටියුෂන් යන්න තියෙනවා. මේ ළමයිනේ ඇතුළට යන්න කිව්වා නේද? ටිකක් ඉන්න. අපි මෙතන වැදගත් කතාවක්. ෆුෆ්. මට ඔයාව නිතරම මතක් වෙනවා. ඉස්සර අපි එකටමනේ සෙල්ලම් කරන්නේ. ඉතින් ඔයා දැන් එන්නේ නැත්තේ? මට මේ දවස්වල වැඩ ගොඩ ගිහිලා තියෙන්නේ. වර්ක් බුක් එකේ වැඩ ඉවර කරන්නත් තියෙනවා. විභාගෙට ලෑස්ති වෙන්නත් ඕනේ. ඔයාත් ඉගෙන ගන්න තව ටිකක් මහන්සි වෙන්න. නැත්තම් ඔයාටත් දුක් විඳින්න වෙයි. ඔච්චර හිතන්න එපා. අපි කැමති දේවල් ඇයි අපෙන් ඈත් වෙන්නේ? නෑට මොනාරි කමුද? අපු මට නම් ඉල්ලන්න බෑ. ඔයාව නම් ඉල්ලන්න. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් තමයි හොඳ. එහෙම නැතුව දුක් වෙවි ඉඳලා වැඩක් තියෙනවයි. තුවාල පිරිසිදු කරන සේලයින් එකක් දෙනවද? සිරින්ජ් එකකුත් ඕන. එතකොට බෙතඩින් එකකුත් ඕන. තව තුවාල වලට දාන ගෝස් ඕන. එතකොට මට තව පුල්නුත් ඕන. හොඳ බැන්ඩේජ් දෙකක් දෙන්න එච්චරයි. කරුණාකරලා මට එකින් එක කියනවාද? තුවාල පිරිසිදු කරන සේලයින් එකයි. සිරින්ජ් එකකුත් ඕන. එතකොට බෙතඩින් එකකුත් ඕන. තුවාල වලට දාන ගෝස් හොඳ බැන්ඩේජ් දෙකක්. මෙච්චර ගොඩක් අරන් ආවේ. බැන්ඩේජ් එකක් විතරනේ ඕන කිව්වේ. ඇයි විෂ බීජ යවන්න ඕනේ නැද්ද? විෂ බීජ? ඒයි! මෙහෙ දෙන ඕක.
දැන් හරි. දන්නවද? වාර්තාකාරයෝ ගියා. ඔයාට ස්තුතියි. මට මෙහි ඉන්න දුන්නට. ඒක උනේ මන් නිසා නෙවෙයි කිව්වටත්. සාමාන්‍යයෙන් ඉතින් ওই විදිහට දැනෙනවා. හිත හදා ගන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. සැරෙන් සැරේට ඒ වේදනාව දැනෙනවා. ඕක ඉතින් සාමාන්‍ය දෙයක්. කොහොම වුණත් ඔයාගේ හැඟීම් දැන් මට හොඳට දැනෙනවා. එතකොට කිසිම වරදක් කරන්නේ නැතුව ඇයි මට මෙහෙම වෙන්නේ කියලා හිතේ. ඕක ඔයාට නෙවෙයි හැමෝටම වෙන දෙයක්. අපි මෙයාට මුකුත් කිව්වේ නෑ. යාළුවොත් එක්ක සෙල්ලම් කර කර හිටියේ. ඕන්නම් අපි ඉන්ටර්නෙට් එකට කමෙන්ට්ස් දාන්න නැති. හරි දැන් ඕගොල්ලෝ කියන විදියට කමෙන්ට්ස් දාලා හිටියා කියමුකෝ. ඒ වෙලාවේ මම ඇවිල්ලා ඕගොල්ලන්ට ගහගෙන ගියා. ඒකනේ සිද්ධ උනේ. ඔව්. එයා අපිට ගහලා තව මොකක්ද යාර අපිට කිව්වේ? උඹලා සොම්මීට පිස්සු වැටිලාද කියලා ඇහුවා. ඔව් එහෙම තමයි කිව්වේ. සොම්මීට පිස්සු වටන කෙනෙක්ද කොහෙද? ඒයි. මොකද්ද ඔයාගේ නම? සොංගී නිසා ඒ රණ්ඩු කරගන්නේ. මොකද එයා ලස්සන නිලියක් නිසාද? ඕගොල්ලෝ මෙහි රණ්ඩු වෙනවා. එයාගේ හැටි හරියට දන්නේ නැහැ වගේ. එයාත් කොල්ලෙක් නිසා ගහගෙනලු. ඕගොල්ලෝ පොඩි ළමයිනේ. ජනප්‍රියයින් දමකට රණ්ඩු වෙන්නේ. මේ තියෙන්නේ එයා කරපු දේවල්. මේවට ඉතින් වග කියන්න ඕනේ අම්මලා තාත්තලා. නිලියෝ මෙහෙම ගහගන්න ගියාම ඕගොල්ලෝ ගැන ඉතින් තව මොන කතාවද? මේකට සමාව දුන්නොත් ඉස්සරහට මොන වගේ වැරදි කරයිද දන්නේ නැහැ. ඇයි ওই විදියට කතා කරන්නේ? මෙයා කවුද? මේ ළමයි තාම පොඩි ළමයි නිසා ඕන දෙයක් කියන්න හරි කරන්න හරි ඒ ළමයින්ට පුළුවන් නේද? හැබැයි ඕගොල්ලෝ හොඳට දැනුම් තේරුම් තියන අය. කොල්ලෙක් නිසායි සැලොන් එකේ රණ්ඩුනේ කියලා කිව්වා නේද? ඔයගොල්ලෝ දැක්කද? සාක්ෂි තියනවද? ඔයාලා රජයේ නිලධාරීන් හැටියට ඇයි මේ ගැන වැරදි දේවල් පතුරවන්න හදන්නේ? ඔයා කවුද කියලා කියනවද? සොංගීට පිස්සු වැටුණු කෙනෙක්. ගෑනු අය තමුන් ගොඩක් අමාරුවේ වැටිච්ච වෙලාවට තමුන්ගේ ළඟින්ම ඉන්න පිරිමියටයි වැඩියෙන්ම කැමති වෙන්නේ. මුළු ලෝකෙම විරුද්ධ වුණත් මෙයා මාව ආරක්ෂා කරනවා. එහෙමයි අදවදින් හිතන්නේ. ඉතින් මේ වෙලාවේ මේක ඔයාට හොඳ අවස්ථාවක්. කොහොමද ඉතින් මගේ වෙන්න මස්සිනා? රැට කාලා දින්නේ. මස්සිනා? ඉතින් ඇත්තනේ. ඉක්මනට අම්මට කෝල් එකක් දෙන්න. දන්නවනේ. දැන් ඉතින් අම්මව රටේ හැම කෙනෙක්ම වගේ අඳුරනවනේ. ඒක නිසා තමයි යා මට එන්න කියලා කිව්වේ.
මට උගන්නන්න එනවද? අපේ අම්මගේ හැටි ඔයා දන්නේ නැහැ. මොකද්ද? එයාට ඕන කරලා තියෙන අපේ අක්කව ඔයාට බන්දලා දෙන්න. ඉතින් ඒක කොච්චර හොඳ දෙයක්ද කියලා බලන්නකෝ. ඔයා දන්නවද? ඔයා පොසත් නෝනා නම් අම්මා ඔයාට කැමති වෙන්නේ නැහැ. ඉතින් මං ඒ වගේ පවුලක ඉපදිච්ච එක කොච්චර පහසුවක්ද? දන්නවද? හැබැයි අපේ කිසි බිස්නස් එකක් ලේසියෙන් බංකොලොත් වෙයි කියලා මං නම් හිතන්නේ නැහැ. අම්ම එකට කැමති වෙයි නේද? අක්කත් මේ දවස්වල කරදරයක වැටිලා නින්නේ. බය වෙන්න එපා. මට පුළුවන් ඕගොල්ලෝ ඔක්කොම හොඳට බලා ගන්න. බය වෙන්න එපා. ඇත්තද? මට ඔයාගේ උදව් ඕනේ නැහැ. පිස්සු කොල්ලේ. යුන්ජේ මොකද මේ රෑ කෑමකට යමුද? හොඳට කන්න ඕනේ. හදිසිය නිසා වැඩි මුකුත් හැදුවෙත් නෑ. ඕන්නේ. මේ තියෙන දේවල් හොඳටම ඇති. පාටියකටද කෑම හැදුවේ? මේක සතුටු වෙන වෙලාවක්ද? කඩදාගෙන ඉන්න. ටිකකට කලින් මං සංගී එක්ක කතා කළා. එයාගේ කටහඬක් දැන් හොඳටම වෙනස් වෙලා. මං එයාගෙන් ඇහුවාම කෑම එකකුත් අරගෙන එන්නද කියලා. එයා කිව්වා ඕනේ නෑ. එයාට ටිකක් විවේක ගන්න ඕනේ කියලා. හෙට ඉඳන් එයා සාමාන්‍ය විදිහට වැඩ කරන්නයි ඉන්නේ. හෙට ඉඳන්? තව ටිකක් විවේක ගන්න. එයා ඉතින් වගකීම් ගැන ගොඩක් හිතනවනේ. මං අපේ දුවට ලස්සන විතරක් නෙවෙයි දුන්නේ. හොඳ හිතකුත් දීලා තියෙනවා. මම මොන හරි දෙයක් හිතුවොත් ඒ දෙයමයි යත් හිතන්නේ. ඒ යුන්ජේ මේ මං අපේ දුව ගැන ගොඩාක් හොඳට දන්නවා. එයා අකමැති වගේ පෙන්නුවට හිත ඇතුලින් ගොඩක් දුක් වෙනවා. මන් දන්නවා. මේක හොඳ අවස්ථාවක් ඔයාට. මම මේ කිව්වේ ඔයා ওই විදිහට අහිංසක වෙලා හරියන්නේ නැහැ. ගෑනු අය තමුන් ගොඩක් අමාරුවේ වැටිච්ච වෙලාවට තමුන්ගේ ළඟින්ම ඉන්න පිරිමියටයි වැඩියෙන්ම කැමති වෙන්නේ. මුළු ලෝකෙම විරුද්ධ වුණත් මෙයා මාව ආරක්ෂා කරනවා. එහෙමයි අදවතින් හිතන්නේ. ඉතින් මේ වෙලාවේ මේක ඔයාට හොඳ අවස්ථාවක්. ඇයි දුක් වෙන්නේ? මේක තමයි යාට ළඟ වෙන්න තියෙන හොඳම වෙලාව. Understand? මටනම් තේරෙන්නේ යාම ගන්න කියලා මොනතරම් පිස්සුුණාද? අපි කොච්චර කියලා ආදායම් වැඩි කරාද? යා කොහොමද කියලා කරන්නේ? මං අහන්නේ ඔයා ඉක්මනට ආවද? අයියෝ මෙච්චර ඉක්මනට ආවේ. අද උදේ මට ෂූටින් එකක් තියෙනවා කියලා කිව්වා නේද? ඒක මට ඒක කරන්න බෑ කියන්න. ඔය ක්‍රීම් ජාතිය මම පාවිච්චි කළා. ඒකට මූණ වේලෙනවා. බොරු කරන්න බෑ. වේලෙනවා? ඒ වගේම මූණට විසයි. මං ඒක හොඳයි කියලා බොරුවට රඟපෑවම අහිංසක මිනිස්සු ඒකට රැවටෙනවා. ඒ බව දැන දැනත් මම කොහොමද මට ආදර කරන මිනිස්සුන්ව රවට්ටන්නේ? ඔයා ඒක කරන්න ඕන නෑ. එයාලට පැහැදිලිවම කියන්න. මාව ඔය වගේ කමර්ෂල්ස් වලට අරගන්න හීනකින්වත් හිතන්න එපා කියලා. මං ඒක රඟපාන්නේ නෑ. කියන්න. ඒක කැන්සර් කියලා. අක්කේ මේකේ ප්‍රධාන චරිතේ දුප්පත් අනාථ එකක්ලු. ඒ නිසා අක්කේ මේ වගේ හොඳ ඇඳුමක් යාට හරියද දන්නේ. ඒයි ඔය විදිහට හිතන එක දැන්වත් නවත්තන්න. එතකොට කියන්නේ දුප්පත් අනාථ වෙච්ච කෙනෙක්ට ලස්සන ඇඳුමක් අඳින්න බෑ කියලාද? ඇඳුමෙන් දුප්පත්කම අඳින්න අමාරුයි. ඒක පෙන්නලා දෙන්න ඕන නිසා තමයි මම මේ විදිහට ඇඳේ. නෑ එහෙම කරන්න පුළුවන්ද? අපිට කිසි දැනුම් දීමක් කළත් නෑ. කලින් කියන්න බැරි වුණා. දැන් තමයි තීරණය කළා. මේක ප්‍රධාන චරිතනේ. අනික කලින් කියන්න තු කොහොමද ලෑස්ති වෙන්නේ? කවුද ඔය වගේ තීරණයක් ගත්තේ? මම ඉතින් ඒකට මොනවා කරන්නද? නිෂ්පාදකතුමා තමයි ඒක තීරණය කරන්නේ. මට තනියම තීරණ ගන්න බෑනේ. හරි. දැන් ඔයා මොකද කරන්න හිතන් ඉන්නේ? ගිය පාර කිව්වනේ මේ චරිතය ඉගෙන ගන්න රට යනවා කියලා. රට ගියා කියලා චරිත වෙනස් කරන්නද හදන්නේ? එහෙම දෙයක් කරන්න වෙයි වගේ. ඔයාට පුළුවන් නේ යාට පැහැදිලි කරන්න. ඔයා කියන්නේ මට පැහැදිලි කරන්නද? ඇයි? මම මොකටද එහෙම කරන්නේ? ඇත්තමයි මට නම් කරන්න බෑ.
බොම් වාහනේ අරගන්න. ඈ මං මේ පිටපත බැලුවා. මේක ලියපු කෙනාට ප්‍රශ්නයක් තියෙනවද? කවුද මේ පිටපත ලියලා තියන්නේ? මේ පිටපතේ තියෙන විදිහට හිඟා කරන චරිතයක් කරන්න කියලාද මට කියන්නේ? ගිහින් කියන්න. සංගී මේ චරිත කරන්න බැහැ කිව්වා කියලා. ඒ පිටපතත් එයා විසි කරලා දැම්ම කියන්න. එතකොට ඔයා ඇතුළට ගිහලා කියන්න ඕනේ මම මේ සැලූන් එකට ආයිමත් එන්නේ නැහැ කියලා. තේරුණානේ කියපු දේවල්? සංගරාවලට ආපහු මගේ ෆොටෝ දෙන්නේ නැහැ. මගේ පස්සෙන් තවත් එන්නතෝ ගිහින් ඒ ටික කියනවා. මං ඕවා කරන්නේ මම බෑ කිව්වා කියනවා. තවකුණාද කියන්න තියෙන්නේ. අද දවසම කළේ හැමදේටම බෑ කියපු එක. හෙට මොන හරි වැඩක් තියෙනවද? නෑ. ඒකත් හොඳයි. වැඩක් නැති එක. චිකන් ඩෙවල් එකක්වත් අරගමු නේද? දැන් මම ඕඩර් කරන්න. එතකොට ගියාම ගන්න පුළුවන්. කියන්න. හලෝ මේ ගෝල්ඩන් ප්ලේස් 2315 කතා කරන්නේ. වහලාද? හරි කමක් නෑ. ඔව් තේරුණා. ඇයි? බෑ කිව්වද? ඒ පාරද චිකන් උඹට බෑ කියනවද? මොකද? මං වගේ කෙනෙකුට කෑමක්වත් දැන් යාලා දෙන්නේ නැද්ද? නෑ අක්කේ. එහෙම දෙයක් නෙමෙයි. ඕඩර් බාර අරගෙන ඉවරයිලු. බෑ කියලා කිව්වා. අයියා මොකද මේ කවදාවත් නැත. ඔයා ගෝල්ඩන් ප්ලේස් වලට පදිංචිට ආවා කිව්වනේ. මට හවු කිව්වේ. මහත්තයා ජොන්සන්ගේ මේව කන්න එපා. හෙට ෂූටින් තියනවානේ. මගේ මෙසේජ් එක හම්බුණාද? අපේ අයියා තමයි මේ ගැන පරීක්ෂණය කරන්නේ. තාම නම් මොකුත් හොයාගෙන නැහැ. ඔය පරීක්ෂණය ඉවරුනහම හැමදේම හරියයි. thank you. ඔයා මග ළඟින් ඉන්නාට. ඒගොල්ලෝ කොහොමද එහෙම කරන්නේ? මං කිව්වේ මේ ප්‍රශ්නේදී ඔයාව වැඩිකාරයෙක් කරලා අයින් කරන්න තරම් මොනවා කරන්න හිතන් ඉනවද දන්නේ නැහැ. අය මොකක්ද මැසේජ් එක? අම්මව හිමේ ඉස්සලා ගිහින් වැටිලා වලලු කරත් කැඩිලාලු. ඒයි එහෙනම් ඉක්මනට යන්න. අපි යමුද? අර කට්ටිය කුටු කුටු ගානක මගේ හිතට හරි කරදරයක්. මං ඔයත් එක්ක නවතින්නයි හිටියේ. සෝරි. තනියම ප්‍රශ්නයක් නැද්ද? නෑ යන්න. ඔව් සෝමි. ඔයා කොහෙද ඉන්නේ? ගෙදරද? ඔව්. ඒත් අයියා මොකද මේ කවදාවත් නැතු. ඔයා ගෝල්ඩන් ප්ලේස් වලට පදිංචිට ආවා කිව්වනේ. මට හවු කිව්වේ. ඔව් ආව තමයි. මගේ හොඳ යාළුවෙක් ඉන්නවා කිට්ටුව. මං එහෙට ආපු නිසා ඔයාවත් ටිකක් බලලා යන්න කියලා හිතුවා. ඕන්නේ. ඔයාගේ ගෙදර 2315 නේද? ඒත් ඔයා කොහොමද මගේ ගෙදර දැනගන්නේ? ටික දවසකට කලින් පත්‍ර වාර්තාකාරයෝ ගේ ඉස්සරහ ඔත්තු බැලුවා කිව්වනේ. ඒ නිසා ඔයාගේ ගේ හැමෝම දන්නවා. ඔයාගේ යාළුවා තමයි මට මේ දේවල් කිව්වේ. හරිනේ එහෙම දෙයක් වුණානේ. ආවොත් කොපි එකක් ගෙන් බොන්න පුළුවන්ද? තව කියන්නත් දෙයක් තියෙනවා. තරු කුමරා